බලාපොරොත්තුව තුළ පවතින නොසැලෙන ප්‍රීතිය. හලෙලුයා. උන්වහන්සේගේ අභිමුඛත්වයේ අපි හැමදාම ප්‍රීතිය කරනවා. ආමෙන් කියලා කියනවා. ආමෙන්. වෙන මොනවද නේ? ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න අපි ගායනා කරනවද? මොකද? ප්‍රීතිය නේ. ප්‍රීතිය. ඉතින් කියන්නේ ඒක ගේමුද? මම අතසන්නා සිද්ධිය අනේ නේද? ඒක දැක්කම බයවෙන්න අපේ කොහොමද වෙනස්සේ වෙනස්සේ දෙවෙනස්සේ හැම දවසම ඔබ ආශිර්වාද කරන දෙවෙනස්සේ හලෙලුයා. දාවිද රජතුමා කියන අපට ප්‍රීතියක් තියෙනවා. ඔබ වහන්සේගේ අභිමුඛය නිසා. හලෙලුයා. මම වහන්සේගේ ගත කරන සෑම කාලයකම ප්‍රීතියක් තියෙනවා. ඔබ වහන්සේගේ අභිමුඛය නිසා. ඔබ වහන්සේගේ අභිමුඛයේ තියෙන ප්‍රීතිය වෙන කිසිම දෙයකට සමතුලිත බෑ. ඒ ප්‍රීතිය ලෝකෙට දෙන්නත් බෑ. කිසිම මුදලකට ඒ ප්‍රීතිය ගන්නත් බෑ. උන්වහන්සේ ඉන්න නිසා. උන්වහන්සේගේ ප්‍රීතිය සදාකාලික ප්‍රීතියක්. අපි ගායනා කරමු. ප්‍රීතිය
ලෝක මවරුන්ගේ දිනේ එළි දිනවනේ අපි සෑම කෙනෙක්ට අම්මා කෙනෙක් ඉන්නවා හලෙලූයා නා අපි සෑම කෙනෙක්ට අම්මාවක් ඉන්නවා අදවසේ දිනේ මාසේ මේ පොළොවට එන්න හලෙලූයා අය පාවිච්චි කරලා උනාසේ දීපෝ අනගේ අවස්ථාව නැසී අපි මොහොතක් දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ සියලුම මවරු වෙනුවෙන් මොහොතක් නැගී සිටිමින් අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු අපි සෑම කෙනෙක්ටම මවක් සිටි හලෙලූයා ඒ මව වෙනුවෙන් අපි දැන් තොසවා හලෙලූයා මේ පොළොවට එන්න ආශිර්වාද කරා හලෙලූයා ඒ ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා ඒ පාවිච්චි කරා ස්වාමී අපි දැන් තොසවලා ප්‍රශංසාව දෙවොන් වහන්සේට හලෙලූයා ස්වාමී අද දිනේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා සිල් ගෞරවය සිල් මහිමය ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී හලෙලූයා අපි සෑම කෙනෙක්ගේ ස්වාමිනී මව හලෙලූයා අද ලෝකයක් වශයෙන් බවරු වෙන සීකරද්දී අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අපිට දුන්නා වූ එමෑනියන් නිසා හලෙලූයා පාවිච්චි කරලා අපිට ස්වාමීනි මේ පොළොවට එන්න අයිතිය ඔබ වහන්සේ දුන්නා ඒ තරහ ගැනීම ස්තුතිය නිසා අපි දෙවියන් වහන්සේට සිල් ගෞරවය සිල් මහිමය දෙවියන් වහන්සේට වේවා අපි ගීතයක් ගායනා කරලා අපි ප්‍රශංසාව වහන්සේට දෙමු වාඩි වෙන්න හලෙලූයා ඔබ හිතලා තිබ්බන්නේ දැන් වාඩි කරනවා හලෙලූයා ව්‍යායාම තියෙනවා මේ සභාවේ ආමෙන් කියලා කියනවා ව්‍යායාම තියෙනවා ඉතකන විතරක් ඉන්නවද නැ ඉඳ ගන්නත් උනේ නැගිටින්නත් ඉඳ ගන්නත් උනේ නැගිටින්නත් ආමෙන් හලෙලූයා ගීතයක් ගායනා කරනවා හලෙලූයා ඊට පස්සේ අපි ඔක්කොම යාඥා කරනවා ප්‍රශ්න කරදර රෝග අමාරුකම් බාධාවන් කැඩිලා උනාසිරියාන්තේ ඔබ නිදහසට පිරිස ආමෙන් කියලා කියනවා හලෙලූයා බය වෙන්න බෑ වෙලාව ඔබ වහන්සේ අපිට දුන්නා වූ එමෑනියන් නිසා හලෙලූයා පාවිච්චි කරලා අපිට ස්වාමීනි මේ පොළොවට එන්න අයිතිය ඔබ වහන්සේ දුන්නා ඒ තරහ ගැනීම ස්තුතිය නිසා අපි දෙවියන් වහන්සේට සිල් ගෞරවය සිල් මහිමය දෙවියන් වහන්සේට වේවා අපි ගීතයක් ගායනා කරලා අපි ප්‍රශංසාව වහන්සේට දෙමු වාඩි වෙන්න හලෙලූයා ඔබ හිතලා තිබ්බන්නේ දැන් වාඩි කරනවා හලෙලූයා ව්‍යායාම තියෙනවා මේ සභාවේ ආමෙන් කියලා කියනවා ව්‍යායාම තියෙනවා ඉතකන විතරක් ඉන්නවද නැ ඉඳ ගන්නත් උනේ නැගිටින්නත් ඉඳ ගන්නත් උනේ නැගිටින්නත් ආමෙන් හලෙලූයා ගීතයක් ගායනා කරනවා හලෙලූයා ඊට පස්සේ අපි ඔක්කොම යාඥා කරනවා ප්‍රශ්න කරදර රෝග අමාරුකම් බාධාවන් කැඩිලා උනාසිරියාන්තේ ඔබ නිදහසට පිරිස ආමෙන් කියලා කියනවා හලෙලූයා බය වෙන්න බෑ වෙලාව වෙනවා නේද සෑම දෙයකට වෙලාවක් තිබෙනවා හලෙලූයා ආමෙන් කියලා කියනවාද ආමෙන් කියන අය මාත් එක්ක ඉන්නෝනේ ආමෙන් හලෙලූයා ස්තුති වේවා ගායනා කරමු නැසෙ ඕමියනි ඔබේ ආසිරි මාචි නිතරම සිහිනේ Amen.
Hallelujah. දේශනාවට පස්සේ අපිට වෙනස දෙනවා. ආමෙන් කියලාද? Hallelujah. ජීවමාන දෙවියනි අපි යාඥා කරමු. Hallelujah. ජීවමාන දෙවියනි ස්වාමිනේ ඔබ වහන්සේ ප්‍රේමණීයයි. ඔබ අපේ දෙවියන් වහන්සේ. කවුරු වහන්සේ කවුරු අතහැරියත් ඔබ වහන්සේ අතාරින්නේ නැහැ. ඔබ වහන්සේ අප සමග ඉන්නවා. ස්වාමිනේ අපි ජීවත් වන්නේ ඔබ වහන්සේ නිසායි. ඔබ වහන්සේ නැත්නම් අපේ ජීවිතේකුත් නැහැ ස්වාමිනේ. ස්වාමිනේ ඔබම අපිට කතා කරන්න. ඔබගේ වචන අපිට දුන වෙනවා. අපිට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ඔබ නිදහස් කරගන්න ස්වාමිනේ. අපි සියල්ල ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. ඔබ වහන්සේ ගෞරවය උසස් වේ ලැබුව ගන්න ස්වාමිනේ. අපි සියලුම දෙනා ඔබ ඉදිරියටත් වෙනවා. මේ අසන්නා වචනේ ස්වාමිනේ ක්‍රියාත්මක කරන්න ඔබ අපට බලය දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හalleluya. ශ්‍රීවන්ත සහෝදර සහෝදරිය මේ දැක්සන මා කැමති ඔබත් එක්ක ප්‍රීතිය ගැන කතා කරන්න. ආමෙන් කියලා කියනවා අපිට හැම දවසකම ප්‍රීතියක් තිබෙනවා. හalleluya. මේ ප්‍රීතිය අපිව ජීවත් කරනවා. හalleluya. ප්‍රශංසා වේවා. මා කැමති ගීතාවලිය පොතේ 97 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයෙන් පටන් අරගන්න. අපි ප්‍රධාන බයිබල් පදේ ඊට පස්සේ දාමු. මම මේකෙන් පටන් අරගෙන අපි දවසේ පණිවිඩයට යමු. හalleluya. ප්‍රශංසා වේවා. ගීතාවලිය 97 11 පදේ. ධර්මිෂ්ඨයන්ට එළිය අවංක සිතකට ප්‍රේතයත් වපුරන ලද්දේ. හalleluya. අවංක වූ සිතකට ප්‍රීතිය වපුරන ලද්දේ. හalleluya. අදවසේදී මා කියන්න කැමති ඔබ දෙවියන් වහන්සේත් එක්ක අවංක සම්බන්ධතාවයක් තිබෙනවා. හalleluya. ප්‍රීතිය ඔබට වපුරලා තිබෙනවා. හalleluya. ආමෙන් කියලා කියනවද? වපුරුපු දෙයක් ඒක පොළොව යට තියෙන බීජයක් වගේ. ඒක වපුරලා තිබෙන්නේ. හැබැයි දැන් පේන්නේ නැතුව ඇති. හalleluya. ඔබ අවංකකමින් ජීවත් වෙද්දී උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ ඒ ප්‍රීතිය හalleluya. ඒක පොළොවේ උඩට එන්න යනවා. ආමෙන් කියලා කියනවා. වැසලා තිබු දේ එළියට එන්න යනවා. හalleluya. දැන් පේන්නේ නැතුව ඇති. දැන් ඒක වගා කරලා තිබෙන්නේ. හැබැයි ප්‍රීතිය එළියට එන්න යනවා. ආමෙන් කියලා කියනවා. හalleluya. ප්‍රශංසා වේවා. ඉතින් අවංක උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා නම් ප්‍රකාශ කරන්න කැමති උන්වහන්සේ අපට ප්‍රීතිමත් ජීවිතයක් දෙන්න යනවා. අපේ සම්බන්ධතාවය අපිට පළුදු වෙලා නම් උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩිලා නම් අපේ ප්‍රීතියක් නැති වෙලා ගිහිල්ලා ඇති. බලාපොරොත්තු නැති වෙලා ගිහිල්ලා ඇති. හැබැයි අවංකව ඔබ දෙවියන් වහන්සේ වදාන කෙනෙක් නම් ඔබට සෑම තත්පරයකම දෙවියන් වහන්සේ ප්‍රීතිය දෙන්න යනවා. ආමෙන් කියලා කියනවා. හalleluya. තවටික් ශබ්දේ කියමු හalleluya කියලා. මම ප්‍රීතිය ගැන දේශනා කරන නිසා මගේ කතාන පොඩ්ඩක් වෙනස් කරලා දේශනා කරනවා. ආමෙන් කියලා කියනවා. මම ප්‍රීතිය ගැන කතා කරද්දී අපිට ප්‍රීති කියලා නිකන් අර අපේ ටෝන් එක පොඩ්ඩක් අඩු කරොත් ඒ ප්‍රීතිය හරියට එන්නේ නැහැ. ප්‍රීතිය එන්න පොඩ්ඩක් ටෝන් එක පොඩ්ඩක් උඩට ගන්න ඕනේ. ඒ සමහර උඩට අරගෙන තියෙන ටෝන් එක බලන්න මොකද මේ පාස් වෙලාදී ටෝන් එක උඩට ගන්න තියෙනවා ප්‍රීතිය නිසා හිතන්න එපා. හරි අපි අද දවසේ පණිවිඩයට යමු. රෝම පොතේ අපි දාන දවසේ පණිවිඩය රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය කියෝ. හalleluya. ප්‍රශංසා බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙරලා දුකේදී ඉවසිලිමත්ව සිටගන්නා යාඥාවෙහි නොකඩවා පැවතියල්ලා. හalleluya. මේ බයිබල් පාඩය අපිට ලෝකේ ලබා දෙන ප්‍රීතිය తాවකාලිකයි. හalleluya. ඒ පවතින ඒ රටා පවතින්නේ අප අපට ඇති තත්ත්වය මතයි. අපිට තිබෙන සල්ලි වත්කම් මිල මුදල් මත ලෝකයේ තියෙන ප්‍රීතිය රඳා පවතිනවා. නමුත් අපිට
ඒ ප්‍රීතිය සදාකාලික ප්‍රීතියක් නෙමෙයි. නමුත් උන්වහන්සේ දෙන ප්‍රීතිය සදාකාලික ප්‍රීතියක්. හලෙලූයා කියලා කියනවා. ඒ දන්නවද අපි ප්‍රීතියෙන් ජීවත් වෙන්නේ? අපි දන්නවා දවසකදී අපි යේසුස් වහන්සේව හමු වෙනවා. හලෙලූයා. මේ පොළවේ හිටියත් අපි යේසුස් වහන්සේත් එක්ක ඉන්නවා. මේ පොළවේ ගියත් යේසුස් වහන්සේත් එක්ක ඉන්නවා. ආමෙන් කියලා කියමුද? හලෙලූයා. මේ පොළවේ කිසිම දෙයකට අපි ඇලිලා නැහැ. කිසිම දෙයකට අපි වටිනාකමක් දීලා නැහැ. හලෙලූයා. අපිට කිසිම දෙයක් උසස් කියලා අපි සලකලා නැහැ. අද දවසේ අපේ යේසුස් වහන්සේ ඉන්න නිසා අපිට බලාපොරොත්තු ප්‍රීතියකුත් තිබෙනවා. ආමෙන් කියලා කියමු. ඔබ මේ ලෝකයේ දේවල් එක්ක ඇලෙන්න ඔබට ප්‍රීතිය ඔබ කෙරෙන් ඈත් වෙලා යනවා. ලෞකික දේ මත ඔබගේ ජීවිතේ ගොඩනැගීමේ ප්‍රීතිය ඈත් වෙලා යනවා. නමුත් මේ දැසන මම කියන්න කැමතියි. ඔබ යේසුස් වහන්සේව ඔබේ මුළු ජීවිතේම කරගත්තා නම් හලෙලූයා. හලෙලූයා. මුළු ජීවිතේම කරගත්තා නම් ඔබට දැනෙන ප්‍රීතිය හලෙලූයා. ඒක දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දැනෙන ප්‍රීතිය කිසිම දෙයකට සම කරන්න බෑ. හලෙලූයා. ඔබට මොන දේ තිබුණත් නැතත් ඔබ ප්‍රීතිමත් වෙන්න යනවා. හලෙලූයා. ඒ තෑග්ග දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා. ප්‍රීතිය කියන්නේ ලොකු තෑග්ගක්. ඒක ලොකු තෑග්ගක්, ඒක දීමනාවක්. උන්වහන්සේගේ වචනේ කියනවා අවංකව සම්බන්ධතාවයේ පවත්වන කෙනාට ඒ තෑග්ග දෙවියන් වහන්සේ දෙන්න යනවා. ආමෙන් කියලා කියමු. ඒ තෑග්ග දෙවියන් වහන්සේ දෙන්න යනවා. මේ ලෝකේ ඔබ ගොඩක් දේවල් ලබලා ඇති. හැබැයි ලබන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි දෙවියන් වහන්සේ දෙන සදාකාලික ප්‍රීතියයි. ආමෙන් කියලා කියමු. හලෙලූයා. බොහෝ අය ඔබට වටිනා වස්තු දීලා ඇති. මිල මුදල් දීලා ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබට දෙන වටිනාම තෑග්ග නම් සදාකාලික ප්‍රීතියයි. ආමෙන් කියලා කියමු. හලෙලූයා. මේ ප්‍රීතිය මේ උදෑසන ඔබ ලබලා තිබෙනවා. හලෙලූයා. කුමන බාධක හමුවේ ගියත් හලෙලූයා මේ ප්‍රීතිය තබා ගන්න. පෞතුමා කියනවා බලාපොරොත්තුවේ ප්‍රීති වෙන්න. පීඩාව ඉවසිලිවන්ත වෙන්න. යාඥාවේ නොකඩවා නිරතව වෙන්න. ආමෙන් කියලා කියනවා. බලාපොරොත්තුවේ හලෙලූයා නිතරම උන්වහන්සේ මා සමග සිටින නිසා උන්වහන්සේට ප්‍රශංසා කරන්න. හලෙලූයා. නිතරම මේ භයානක වලින් උන්වහන්සේ මාව ගලවන නිසා උන්වහන්සේට ස්තුතියි කියලා කියන්න. හලෙලූයා. ආමෙන් කියලා කියමුද? වෙන්න යන විනාශ වලින් උන්වහන්සේ මාව ගලවන නිසා උන්වහන්සේට ස්තුතියි කියලා කියන්න. හලෙලූයා. නිතරම බලාපොරොත්තුවේ ප්‍රීති වෙන්න. හලෙලූයා. බලාපොරොත්තුවක් නැත්නම් ප්‍රීතියකුත් නැහැ. අද එකම බලාපොරොත්තුව යේසුස් වහන්සේ. හලෙලූයා. අද මාතේදී කල්පනා කරන ස්වාමිනේ ඔබ වහන්සේ බලාපොරොත්තු නිසා මම අද ජීවත් වෙනවා. මරණ සෙවන මිටියාවත නැදින් ගියා. අපි කිසි දෙයකට බය වෙන්නේ නැහැ. එයි දන්නවා. මම දන්නවා. හලෙලූයා. මම මරුණත් යේසුස් වහන්සේලා කියලා. හලෙලූයා. අපි කියලා කියනවා. හලෙලූයා. අර භය කියන දේ අපේ කැළවිලා යනවා. කිසිම දෙයක් අහිමි වුණත් ක්‍රිස්තුස් වහන්සේව මගේ කාටවත් අහිමි කරන්න බෑ. ආමෙන් කියලා කියමු. ගොඩක් දේවල් උදුර ගන්න පුළුවන්. ගොඩක් දේවල් නැති කරලා දාන්නත් පුළුවන්. හැබැයි කාටවත් අප තුල ඉන්න යේසුස් වහන්සේව උදුර ගන්න බෑ. ආමෙන්. හලෙලූයා. ආමෙන් කියලා කියනවාද? ඔබේ ගොඩක් දේවල් උදුර ගන්න පුළුවන්. හලෙලූයා. යේසුස් වහන්සේ උදුර ගන්න බෑ. ඒක ඉන්දියාවේ ළමෙක්ට හරිද? ඒ ළමයාට කියනවා මම දකිනවා. ඒ ළමයා හරිය යේසුස් වහන්සේ වතාරිනවද? එයා ළමයි. කහනා මේසු ලොකු පීඩාවක්. ඒ ළමයා කියනවා ඔයාලට මගේ ජීවිතය ගන්න පුළුවන්. හැබැයි මා තුලින් යේසුස් වහන්සේ ඔයාලට ගන්න බෑ. ආමෙන් කියලා කියනවා. මම දාන්න පුළුවන්. මම නැති කරලා දාන්න පුළුවන්. හැබැයි මා වෙනුවෙන් ජීවිතය දුන්න යේසුස් වහන්සේව ඔයාලට නැති කරලා දාන්න බෑ. ආමෙන් කියලා කියනවා. එච්චර පීඩාවල නමුත් ඔව් කියනවා මම මේක තදින් අල්ලගෙන ඉන්නවා කියලා. ඒ නිසා දවසේදී
හලෙලූයා. හලෙලූයා කියමුද? ඔබ නැගිට්ටෝම දේශනා කරන්නත් ඕනේ. ආමේන්. හලෙලූයා. අවධානය ගන්නත් ඕනේ. හලෙලූයා. පොඩ කපායි කියමුද? හලෙලූයා. ප්‍රීතියින් ඉන්න අය. හලෙලූයා. නියම ප්‍රීතියක් තියෙනවා. ආමේන්. හලෙලූයා. හොඳයි. හලෙලූයා. අපි කියමු රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මේ බයිබල් පාඩික දාන්න රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. ඉතින් ශ්‍රී බලාපොරොත්තු දෙවියන් වහන්සේ ඇතිවෙන්නේ සියලු ප්‍රේතයන්ව අධික බලාපොරොත්තු වේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණ කරන සේවා. ආමෙන් කියලා කියමුද? හලෙලූයා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ ආත්මයන් වහන්සේ පැමිණි කල ඔබ තුල ආත්මයන් වහන්සේ වාසය කරද්දී වස්සබෑ ප්‍රීතිය ඔබ ඉන්නවා. හලෙලූයා. එනිසා විවාහයේ ප්‍රීතිය මුක්තිමිනි දවසේ එක බලවත්යක් ඔබත් මාත් දන්නවා අපි ප්‍රීතියෙන් දින්නේ අපි සන්තෝෂයෙන් දින්නේ අපි ගෙවන ජීවිතය අපි තම ප්‍රීතියෙන්ද ගෙවන්නේ අපි හැමෝම දන්නවා. එනිසා සෝදිසි කරලා බලන්න අද ඒ ප්‍රීතිය නැමැති තෑග්ග ඔබ ලබලා නැත්තම් උන්වහන්සේගේ පාමුලට කියලා කියන්න හලෙලූයා ස්වාමිනේ මට මේ ලෝකේ තියෙන වටිනාම තෑග්ග ඕනේ. ඒ තමයි ඔබ වහන්සේ තුල ප්‍රීති වීම. ආමෙන් කියලා කියමු. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ගීතාවලි පොතේ 146 5 වෙනි පදය. කියමු. හලෙලූයා. බයිබල් පද ටිකක් මේ දැස්සන කියවලා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. යාකෝබ්ගේ දෙවියන් වහන්සේ උපකාර කොට ඇත්තා වූ තමාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තා වූ තැනැත්තේ වාසනාවන්තය. වාසනාවන්තය. ප්‍රීතිමත්ය. වාසනාවන්තය කිය. හලෙලූයා. ආමෙන් කියලා කියනවාද? ගීතාවලිය 146 5 වෙනි පදය. යාකෝබ්ගේ දෙවියන් වහන්සේ තමාගේ උපකාරයට ඇත්තා වූ තාගේ දෙව් ස්වාමීන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබන්නා මිනිසයා වාසනාවන්තයෙක් කියලා. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා ඔව් විශ්වාස කරනවා සෑම මොහොතකම මගේ උපකාරය දෙවියන් වහන්සේ කියලා. ඔබට දැනෙනවද ඔබ කරන සෑම වැඩකදී මට උදව් කරන්න ඉන්නේ යේසුස් වහන්සේ කියලා? හලෙලූයා. මේ පඩිපෙළ බහලා එළියට යද්දී ඔබ දන්නවද ඔබ ආරක්ෂා කරන්න ඉන්නේ ස්වාමීන් වහන්සේ කියලා? හලෙලූයා. ඔබ පාරේ යද්දී ඔබ නිවසට යනකම් ඔබ ආරක්ෂා කරන්න ඉන්නේ ස්වාමීන් වහන්සේ කියන එක ඔබ දන්නවද? හලෙලූයා. ආමෙන් කියලා කියනවාද? හලෙලූයා. ඒ ප්‍රීතිය ඔබත් එක්ක තියනවා නම් ඔබ වාසනාවන්ත මිනිසෙක්. හලෙලූයා. ඒ ප්‍රීතිය ලොකු තෑග්ගක්. ඒ තෑග්ග අපි ලබමු. ආමෙන් කියලා කියනවා. ආමෙන්. හලෙලූයා. මම විශ්වාස කරනවා ගොඩක් අය ප්‍රීතිය නැමැති තෑග්ග ලබලා තිබෙනවා. කවුද ලබලා තියෙන්නේ? ලබපු අය තුසු බලන්න. හලෙලූයා. ආමෙන් කියලා කියනවා. ආමෙන්. හලෙලූයා. බලන්න මුළු සභාවම මේ තෑග්ග ලබලා දීවන්ත වෙනවා. ඔබ ප්‍රීතියෙන් දිව්‍යන් වහන්සේ ලබලා දෙන නිසා. හලෙලූයා. සභාවක් නෙමෙයි ප්‍රීතිමත් සභාවක්. යාපත් ඉන්නේ කියන්නේ අපේ සභාව ප්‍රීතිමත් සභාවක්. හැමදාම ඇඹුල් මුණක් පෙන්නන සභාවක් නෙමෙයි. කියන්නේ. ඒක කියන්නේ. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතියෙන්. හලෙලූයා. හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. ඉතා ලස්සන බයිබල් පදයක්. හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. හලෙලූයා. ප්‍රීතිය කැඩෙන දේවල් ඇස් වලින් දකින්න පුළුවන්, කනට ඇහෙන්න පුළුවන්, ඔළුවට ඇහෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේගේ ආත්මය ඔබ ආරක්ෂා කරනවා. ආමෙන් කියලා කියනවා. ඒක ඔබට කරන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ
ඔබ ආරක්ෂා කරනවා. ඒක තමයි ඒකේ බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ ජීවිතයේ යේසුස් වහන්සේ නිසා උන්වහන්සේ සියල්ලෙන් මාව ආරක්ෂා කරනවා. හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ 18 බලමු. මක්නිසාර අත්තිකාගස දළු නොනැවත් මුද්‍රිකවලවත් ඵලදාවක් නොතිබුණත් ඔලිව ගසේ ඵල හට නොගත්තත් කෙත්වලින් භෝජන නොලැබුණත් ගානෙන් එළිමැටුණු රැළ සියල දමනු ලැබුවත් පට්ටිවල ගවයන් නැතුව කියයි මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. ආමෙන් කියලා කියනවා. දැන් මේ කතාව අපේ පරිපදවල තියන්න මක්නිසාර අත්තිකාගසේ දළු නොලැබුණා. මුද්‍රිකවල ඵලදාවක් නැති වුණා. ඔලිව ගසේ ගෙඩි හටගත්තේ නැත. මට ප්‍රීතිය තිබුණා. අද දවස් වල ආදායම නැතුව කියන්නේ. ගෙවන්න තියෙනවා උඩට ආවත්. මට හිතලා බලන්නකො කරන්න පුළුවන්ද කියලා. බිල් ඔක්කොම එනවා පොලිමට. මේ ස්වාමී මේ ගීතිකාව කියන්න පුළුවන්ද? පතක් කරන්න එපා පාස්ටර් ගීතිකාව. හැබැයි ඔබ දන්නවද? දෙවියන් වහන්සේත් එක්ක ඉන්න මනුස්සයට මේ කිසිම දෙයක් ගන්න නැහැ. ආවෙත් කියලා. එයා හිතනවා මම යේසුස් වහන්සේ ඉන්නවා. එයා සියල්ල කරයි, සියල්ල බලාගෙන. හැබැයි මම ප්‍රීතියේ දීමනාව ලබලා තියෙනවා. මේ ගීතිකාව දන්නවද කියවුවද? කියවුව ගීතිකාව. එන්න දෙන්න. හලෙලූයා. කටි මොකද කියුවද? මොකද කියන්නේ? කියව ගන්න ඒක නෑ සිස්ටර් බදිවිලා දුන්නේ මම दाविदතුමා කියනවා යාකෝබ්ගේ ඉසාක්ගේ දෙවියන් වහන්සේ කන බලාපොරොත්තු වෙන සිටින මිනිසයා ප්‍රීතිමත්ව ආශිර්වාද ලද්දේ කියලා.
අද උන්වහන්සේ ගැන බලාපොරොත්තු වෙන සියලුම සෙනග ප්‍රීතිමත් සෙනග. හලෙලූයා. ලෞකික දේවල් මත බලාපොරොත්තු තබන්න එපා. ආමෙන් කියලා. සතුට කියලා කියන්නේ එකක්, ප්‍රීතිය කියන්නේ එකක්. ආමෙන් කියලා කියනවා. සතුට වෙනවා ඔබට දැන් මොන හරි ආසයි තන දෙයක් හමු වුණාම ඔබට අත්ගාලා hina වෙනවා. හැබැයි මොහොතකින් සතුට නැති වෙලා යනවා. හැබැයි ප්‍රීතිය කියලා කියන්නේ සදාකාලිකව දෙවියන් වහන්සේ දෙන තෑග්ගක්. හලෙලූයා. මම ඔබට කියනවා ප්‍රයෝජන යමෙක් මේ පොළොවේදී ලබන්න පුළුවන් වටිනාම තෑග්ග දෙවියන් වහන්සේගෙන් ඒ ප්‍රීතියයි. හලෙලූයා. ඒ ප්‍රීතිය ලබන්න. ප්‍රීතිය ඔබේ තීරණයක්. බාහිර ප්‍රශ්න මැද්දේ වුද දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන සිතා. හලෙලූයා. ප්‍රීති වීම උන්වහන්සේගේ තරුවන් හැටියට අපි කරන්න ඕන බලවත් දෙයක්. ආමෙන් කියලා කියනවාද? බාහිර ප්‍රශ්න මොනවද තිබුණත් කඩවකට මෙවිලා තිබුණත් හලෙලූයා බාහිර දේ ගැන සිතන්නේ නැතුව උන්වහන්සේ තුළ තිබෙන ප්‍රීතිය හලෙලූයා ප්‍රීතියෙන් ඉන්න ඕනේ කියලා හිතන්න. හලෙලූයා දෙවියන් වහන්සේ සියල්ල ඔබෙන් පහ කරලා දානවා. ආමෙන් කියලා කියනවා. මම ඔබට මේක පටන් ගන්න ඉස්සෙල්ලා මතකද කිව්වා යමක් කල්පනා කරගෙන ඇතුළට ආවා. දැන් ඒක පොඩක් පැත්තකින් තියන්න. හලෙලූයා. දැන් ඒක දෙවියන් වහන්සේට බාර දෙන්න. දැන් දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔබත් එක්ක තියනවාද? ආමෙන් කියලා කියනවා. ආපහු මේකෙන් එළියට ගිහලා හිතන්න එපා. ප්‍රශ්නය ඔබ කෙරෙන් දන්නේ නැතුවම උන්වහන්සේගේ ආත්මය ඔබ කෙරෙන් පහ කරලා දානවා. ආමෙන් කියලා කියනවා. හලෙලූයා. බලාපොරොත්තුව යාඥාව මගින් පෝෂණය වෙන්නේ. අපි පළවෙනි දේ අපි කතා කරා. හලෙලූයා. නිතරම යාඥා කරන්න. විශ්වාසවන්ත වෙන්න. යාඥා කරන්න. අප පළවෙනි බයිබල් පදේ දාලා අවසන් කරමු. පළවෙනි බයිබල් පදේ දේශන අවසන් කරන්න යනවා. වෙලාව 11යි. මුලට ගියා, පටන් ගන්න තැනට ගියා. පෞලතුමා කිව්වා බලාපොරොත්තු වෙයි. කියමුද හැමදේම බලාපොරොත්තු වෙයි. ප්‍රීති වෙනවා. දුකේදී ඉවසිලිවන්තව සිටපළලා. යාඥාවේ නොකඩවා කරගන්නවා. බලාපොරොත්තු කිසිසු සංස්කෘතික දින බලාපොරොත්තු ඉවසිලිවන්ත වෙන්න. හලෙලූයා. ඉවසිලිවන්ත වෙන්න යාඥාවෙන් ඔබව පවතින්න. දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන්න. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආත්මය පුරවන සේවා. ආමෙන් කියලා කියනවා. හලෙලූයා. දැන් ප්‍රීතිය බාධා කරන ලිස්ට් එකක් තියෙනවා. මොහොතක් ඔය ලිස්ට් එක අරගෙන ලියන්න. කමන්නේ ලියන්න පුළුවන් ලියන්න. මම පොඩි ප්‍රායෝගික දෙයක් කරනවා. මගේ ප්‍රීතිය කන ඒවා. පොඩි ලියන්න. ඊට ඔළුවේ තියෙනවනේ. මේක මට මේක මතක් වෙන ලියන්න. ඒක ලියන්නේ. කාට පෙන්නන්න බෑ. එයා පැත්තට කියලා බලන්න එපා. ඒක ලියන්න. කොහොමද ලියන්නේ? ලියලා කඩපාඩම් කරන්නේම නෑ. ඔබ ලියලා ඉවර විසිකලා දාන්න ඕනේ. ඔබ ලියලිය බල ඉන්න බෑ. අතට අරගන්න ලියලා. මට නම් කිසිම දෙයක් නෑ පාස්. මම හරිම ප්‍රීතියකින් ඉන්නේ. කවුරු වන්නේ එහෙම මේකේ කතුස්සන් කරන්නේ? හලෙලූයා ඉන්නවා. මගේ අම්මේ. අපි දක්වසන හදද්දී දෙවියන් ආසෙන හලෙලූයා ස්තුතියි. ඔබ මේව තබල තිබෙන එක ගැන අපිට සන්තෝෂයි. යාමෙන් කියලා කියනවාද හලෙලූයා. කිසිම දෙයක් නෑ. හලෙලූයා. අපි ප්‍රීතිය කරන දේවල් තියෙනවා. ඒක ඔක්කොම ලියන්න. හලෙලූයා. අද දවසේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කුරුසියේ තබලා මේව අඩගහලා දානවා. යේසුස්ගේ නාමයෙන් කියන්න හරියට. යේසුස්ගේ නාමයෙන් කියලා අඩගහලා දානවා. මෙතෙන් පටන් ආපහු ඒ වගේ. මේ ලීකුකට විතරයි මේ නැත්නම් ලියන්න වෙන්නේ. කරන්න බෑ. හලෙලූයා. මොකද මේ ලියන්නේ පව දෙවියන් වහන්සේට පේනවා. ලියද්දී ඔබේ මනසට වදිනවා. කොලයක් ගත්තා. ලියුවා. ඉවරයි. ආමෙන් කියලා කියනවා. හලෙලූයා.
අපි මොහොතක් කියලා පැනක් කරලා තියෙනවා වීඩියෝ කිව්වද නෙමෙයි කලකට ලියන්නේ. ඊළඟ පොඩි කරලා කුංටි කරලා ගෙදර ගිහිල්ලා දාන්න ඉතර කාලේ යන්න එපා ඒක බලලා ඉන්නේ. හරිද ගෙදර ගිහිල්ලා දාන්න. මේක මම ආත්මික දෙයක් කියන්නේ හරිද? මම දැන් ওই ලියුවව හැමකටම යාක්‍යා කරන්නේ. ඔයගොල්ලන්ගේ මනසේ ලියනවනේ මම මේකට යාක්‍යා කරන්නේ. බලන්න අයිලා කියන පාසල ලියුව එක පාසල ලියුවම තමයි ඉතින් ඉහාට නෑනේ. හරියද? හාස්කමක් වෙන්නේ නැහැ. ආමෙන් කියලා කියනවා හාස්කමක් වෙන්නේ නැහැ. මොකද මම මේක අත්දැකීමෙන් දකිනවා. සමහර දේවල් මම එහෙම කරලා තියෙනවා. මම ලියලා ස්වාමීනි මෙතනින් පස්සේ මේක මට යේසුස් වහන්සේගේ නාමයෙන් ලියපන්. දැන් මම ඒකම නැහැ. බලන්න එහෙම ලියලා ආශිර්වාද ලැබුවා ඉන්නවද කියලා. සමහරවිට ලියලත් ඇති. ලියලා ආමෙන්. ආමෙන් අපේ සිස්ටර් පනාගොඩ ඉන්නවා. අපි උදා ප්‍රසන්නතාවය දෙමු. හල්ලුයා. ප්‍රායෝගිකව අපි සමානය මේක කරලා තිබෙනවා. මොකද මම දකිනවා අපේ සම්පූර්ණ කල්පනාව යනවා. සමහරකට ඔබ හිතන්නේ ලියන එක නිකන් බොරු වැඩක්. දැන් කල්පනාව යනවා. ඒක ලියනවා. යාඥා කරනවා. ඔළුවේ නයින් කරලා දානවා. ක්‍රියාවෙන් කරනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ආමෙන් කියලා කියනවාද? ලිව්වද? ලිව්වේ නැති අයට හැමදාම දුක පාන්නේ නැහැ. වලිව්වත් කතාත් හැමදාම ප්‍රීතිය කියනවා. ආවෙල් හalleluya. ඔබ හිතේ ලිව්වේ නැත්තම් මම දුකයි කියන්නේ නෑ. බෙසෝ දෙන කැමැතියට ලියන්න පුළුවන්. කැමැතියට නොලිය ඉන්න පුළුවන්. ලිව්වවට නොලිව්වවට හැමෝටම ප්‍රීතිමත් දවසක් දෙන්න සදාගන්න. ආමෙන් කියලා හalleluya. ආමෙන්. එනිසා අපි යාඥා කරමු මේ සාරදියා. ඔබට ලියන්න අපේ විද්‍යාර්ථී තුන් නැත්නම් ඔබේ හදවතේ තියාගන්න. ස්වාමීනි මේ කාරණා මම දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මනසින් පහ කරලා. මේක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. නමුත් ආපහු නැවත මගේ ප්‍රශ්නය යේසුස් වහන්සේගේ නාමයෙන් වෙන්නේ නැහැ කියලා අපි කියමුද? ආමෙන්. හalleluya. ප්‍රශංසා වේවා. හalleluya. අපි නැගිටිමු. හalleluya. අපි මේකට යාඥා කරලා අපි ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේට දෙමු. හalleluya. දවසේ උන්වහන්සේට ප්‍රීතියෙන් යුතුව දෙමු. අපි මේ සෑම දෙයකට අපි යාඥා කරන්න යනවා. අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන්න කියලා. හalleluya. ඔබ ලියුවා ඔබ කැලේ දාගෙන අපේ දකුණු අතින් ඒක අල්ලගෙන හalleluya. ගෙදර ගිහලා ඉතින් රස්පීට දාලා දාන්න. කපුච්චර දාන්න. අද පටන් ඔබගේ ප්‍රීතිය බාධා වෙන ඔබගේ යාඥාව සම්බන්ධතාවයෙන් බාධා වෙන ඔබගේ කල්පනාව වෙන මතකයන් ඔබේ සීගිරි සෑම දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන් අද පටන් අහවර වේවා. හalleluya. හalleluya. අපි යාඥා කරමු යේසුස් වහන්සේගේ නාමයෙන් මේක කරන්න යාඥා කරන්න. හalleluya. ඔබගේ හිතේ තියෙන මේ දේවල් මේ උන්වහන්සේගේ භූමියට ඇවිලින් උන්වහන්සේගේ මාලිගාව හalleluya. අද දවසේ ඔබ ඇවිල්ලා තිබෙනවා. හalleluya. උන්වහන්සේට වෙන් වුණා. උන්වහන්සේට කැප වුණා. උන්වහන්සේ තෝරගත්තා. උන්වහන්සේ පත් කරා. හalleluya. ප්‍රශංසා වේ. උන්වහන්සේ කැඳවීම ලැබුවා. හalleluya. ස්ථානේ අද ඔබ ඉඳගෙන ඉන්නවා. හalleluya. අද මම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට කියනවා මේ සෑම දෙයක් අතින් අල්ලගෙන හalleluya. හදවතින් ඉවත් කරලා දාන්න. මනසෙන් ගලවලා දාන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හalleluya. මේ තත්පරේ නිදහස් කරන්නට යනවා. හalleluya. යාඥා කරමු. යාඥා කරන්නේ එක්කෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ඔබගේ විවෘත කරලා යාඥා කරනවා. ප්‍රීතිය කඩන හැම දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන් මෙතෙන් පටන් ප්‍රාර්ථනා කරනවා. ඔබ කියනවා හalleluya. මට වහන්සේ තුතින ප්‍රීතිය දාවදය. මම සෑම දෙයක් වලින් සෑම දෙයක් මමයි කරලා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් හalleluya. සිතින් දන්වන්න. හalleluya. යේසුස් වහන්සේගේ නාමයෙන් හalleluya. ස්වාමීනි මේ උපකාර කර බැලව අද දවසේ ඔබ වහන්සේ සියල්ලේ නිදහස් කළ ජීවමාන දෙවියන් වහන්සේ බව දනිමි.
වහන්සේ ස්වාමීන් ඔබගේ සෙනගගේ හඬ ඇසුව මැනව. ඔබට පිළිතුරු දුන මැනව. ඔබගේ සෙනග ප්‍රීතිමත්ව තැබුව මැනව. ඔබගේ නිවස් ප්‍රීතිය උතුරන්න ඕනේ. ඔබගේ පෞල් ප්‍රීතිය උතුරන්න ඕනේ. ඔබගේ සම්බන්ධතාවයන් ප්‍රීතිය උතුරන්න ඕනේ. මම යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම දිනකටම ප්‍රීතිමත් ජීවිතයක් දෙනසේක්වා. ආමේන්. හalleluya. සාදිනාලම ප්‍රීතිමත් හලවා. හalleluya. ජීවිතයක් දෙනසේක්වා. හalleluya. හalleluya. අද බලන්න ඔබේ ජීවිතේ ප්‍රීතිමත් බව මා යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. නැති දේවල් නෙමෙයි. තුරු දෙයට ස්තුතිවන්ත වෙන්න. හalleluya. ප්‍රශංසාවේවා. ඕ වටිනාම දේ සුවය උනාසකට දීලා දෙනවා. ආමෙන් කියලා කියනවා. හalleluya. මම හිතගෙන ඉන්න මාසේ ඔබ ජීවත් වෙනවා.